Hello guys and girls, අයිබෝවන්. ඔන්න මං දැන් එල්ල ඉන්නවා ෆුඩ් රිවිව් එකක් කරන්න. මේක කොරියන් කිම්චි ජිගේ. මේක හරි ප්‍රසිද්ධයි. මේක ගොඩක් කන්නේ ස්ටර් ෆ්‍රයි විදියටයි සුප් එකේ බ්‍රොත් එකක් දාලා අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේ තියන්නේ මේක කන්න පුළුවන් ක්‍රම එළිය දාලා තියෙනවා. ගිහිල්ලා බලමු. right. එන්න මේක ටික තමයි තියෙන්නේ. ඒක බෙදාගෙන බෝල් එක අරගෙන එන්න මේ බෝල් එක අරගෙන මේකෙන් කැමති ඒවා ටික මේකට දාගන්න තමයි තියෙන්නේ. නම් බලමු. මේකෙන් මම කැමති ටික මේ බෝල් එකට දාගන්න තමයි. එහෙනම් මම මේක බෙදාගෙන බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. right. ඉතින් මේකේ තියෙන ඔක්කොම ඉංග්‍රීසි වලින් දාලා මොනවද ගන්න තියෙන්නේ කියලා. මස්රූම් ජාති තියෙනවා, එළවලු ජාති තියෙනවා, පත්තෝයි මේ ඔක්කොම අමුවෙන් තියෙන්නේ. නූඩල්ස් ජාති තියෙනවා. ඒ සේරම දාගෙන අව ප්‍රින්ටර් එකේ තියෙනවා මස් ජාති. මේකේ පැකට් එකක් දාගෙන මෙන්න මම හදාගත්තා මගේ බෝල් එක. දැන් මේක බර බලන්න තමයි දෙන්නේ. බරට තමයි මේකේ ප්‍රයිස් එක එන්නේ. මේ තියෙන්නේ කන්න තියෙන ස්පයිසි ලෙවල් එක දාලා තියෙනවා කොච්චර සරට ඕනද කියලා. දැන් මේක තියෙනවා ජාති දෙකක් තෝරගන්න. එකක් ස්ටර් ෆ්‍රයි. අනිත් එක මේ බ්‍රොත් එකක් කියන්නේ. මං ගන්න ස්ටර් ෆ්‍රයි නෙමෙයි මේක ස්ටර් ෆ්‍රයි එකට වැඩිය මම ආසයි බ්‍රොත් එක කියන්නේ සුප් එකක් වගේ ඉන්න. ඒක ස්පයිසි ගතියක් තියෙනවා. එහෙම තමයි මම try කරන්න ඉන්නේ. නම් බලමු. මම දැන් මේක උඩින් තියනවා. ඒ ඔන්න එනවා බරයි සේරම විස්තරේ. ගානයි ඔක්කොම එනවා. මේ ආන්ටි අපිට කියයි කීයද ගාන කියලා. එතකොට අපි ගෙවන්න තියෙනවා. මේකේ ෂොප් වැඩේ කියන්නේ දැන් මේව තියෙනවා වෙනම අපිට දාගන්න පුළුවන්. චිලි පේස්ට් තියෙනවා, තව එක කොන්ඩිමන්ට්ස් තියෙනවා, ඒකද සෝස් ජාති. කොම්මේකට දාගෙන මේ චූටි බෝල්ස් වලට අපිට කැමති දේවල් ටිකක් වාඩි වෙන්න තියෙන්නේ. දැන් මගේ කෑම එක උයන ගමන් එතන මම මේක දාගෙන ටේබල් එක රෙඩි කරගන්න. මේ වගේ දාගෙන හද්දි පටලයි. ඒවලුන්ට විසම අර යුරෝපේ එතකොට බ්‍රිතාන්‍යයේ ඒ වගේ කනකොට සද්ද කරන එක මේගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඒකට කැමරට කරන ගෞරවයක් කියලා තමයි මේගොල්ලෝ සලකන්නේ. ඒක මොකද මේගොල්ලෝගේ තියෙන කැමත් සද්ද නොකර කන්න බෑ. නෑ නැත්තම් සාමාන්‍යයෙන් යුරෝප රටවල් වල බ්‍රිතාන්‍යයේම කද්දිය අර සද්ද කරනකොට පක ගාලා ඒක නිකන් දුක ගතියක් විදිහට සලකන්නේ. මුත් මෙහෙ කනකොට සද්ද දාගෙන කනවා කියන්නේ සලකන්නේ මේක කැමර කරන ගෞරවයක් කියලා. මේක නිසා බම් බය නැතෝ සද්ද දාගෙන මේ ට්‍රිප් එකේ මම ඉගෙන ගත්තා වචන දෙකක්. අන්‍යස්සයෝ කියලා කියන්නේ හලෝ කියන එක. thank you එකට කියන්නේ ගම්සම්නිදා කියලා. ඉතින් එච්චර රස කෑම එකක් මට හදලා දුන්නට ගම්සම්නිදා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේවත් හරි ගුණයි. මම දැකපු දෙයක් තමයි මේ මුළු ලෝකෙම කැමරා ජරා වැඩ කරන එකම රට තමයි ලංකාව. එකමැත්තෙන් හරි දෙකෙන් හරි එක කියන්න වෙනවා. මොකද මේ වෙන එක රටක වගේ කෑමෙන් ලාභ උපයන්න කියලා කැමරට ජරා වැඩ කරන්නේ. බාල බඩු දාන්නේ කැමරට හොර කරන්නේ. හරිම බක්‍රියකින් තමයි ඒගොල්ලෝ කැම හදන්නේ. ලංකාවේ නම් ඒක සෑහෙන අඩුයි. ලංකාවේ මේ මොනවද ඉතින් අපේ බඩවල කස් බඩවල වගේ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා කෑම දිරවනවා දෙයියගේ පිටේ. නමුත් ඒ වුණාට ලංකාවේ තියෙන ලොකු අඩුපාඩුවක් ඒක. ඒකයි සමහර ඕගොල්ලෝ දකින්න ඇති එකපාරටම ලස්සනට කෑම කඩ අරිනවා. ඊට පස්සේ
එකක් කල් මාසයක් දෙකක් දුවනවා ඔක්කොම කියන හරි රහයි කෑම කියලා ඉස්නරුත් වැඩිනවා මෙන්න එක පාටම වහලා දාන්න. ඒකයි වෙන්නේ. හරියට කෑමට ජරා වැඩ කරද්දී බිස්නස් එක රැඳෙන්නේ නැහැ. බිස්නස් එක රැඳෙන්න නම් පොඩ්ඩක් කෑම හොඳ දේවල් දාන්න ඕනේ. තෙල් දාන ඒවා බලන්න ඕනේ. ඒකම තෙල් එක නිතර නිතර පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මේ ඔය ටැමිල් ෂොප්ස් තියෙන්නේ ඔය මේ අපේ ටැමිල් සම්මගේ සහෝදරයන්ගේ කඩවල නම් නියමයි. ඔය සයිබර් කඩ, තෝසේ කඩ දෙවියන්ට උදේට පහන තියලා අස්පස් කරලා තමයි ඒගොල්ලෝ කඩේ අරින්නේ. ඒකෙන් පෙන්නනවා ඒගොල්ලෝගේ බක්කිය. ඉතින් ඒකෙන් එතකොට ඒගොල්ලන්ට වැරද්දක් කරන්න හිත දෙන්නේ නැහැ. කුස්සියට ගියොත් කුස්සිය පිරිසුදුයි. කුස්සිය බිම තියෙනවා නිකන් බිම නිදා ගන්න පුළුවන්. ලංකාවේ සමහර හෝටල් තියෙනවා බිම නිදා ගන්න නෙමෙයි. බිමට නැවුනොත් කලන්තිලා වැටෙන තරම් ජරාව. ඒකෙන්ද ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකයි කෑම වලට නියාමනයක් විදියක් නැහැ. ඒකෙන්ද PHI මාස්ටරුත් ලංකාවේ මගේ යාළුවොත් ඉන්නවා. ඉතින් මම දන්නවා ඒකෙන්ද මේ කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක ඒගොල්ලෝගේ වැරද්දක් නෙමෙයි. හරියට සිස්ටම් එක හැදෙන්න ඕනේ. ඉතින් අපි බලමු බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ රට නුවරම දකින්න මම ඇත්තටම ඒක තමයි මගේ ලොකුම සිහිනේ. මම මැරෙන්න කලින් මගේ ලංකාව හොඳ තැනක තියෙන එක. මේ දේවලුත් කියන්නේ ඒකයි. ඕගොල්ලෝ මේ රටවල් වලින් ගන්න දැනුම අපේ රටට පාවිච්චි කරන්න ඕනේ. විශේෂයෙන් කෑම සම්බන්ධව. කෑම වලට කවදාවත් ජරා වැඩ කරන්න හොඳ නැහැ. කෑම කියන්නේ අපි මේ දුක් මහන්සි වෙන්නේ මේ කප්ප ගන්න ගේමක් ගන්න මිනිස්සු දුක් වෙන්නේ ඔක්කොම කෑම වලක් ගන්නවා. ඉතින් ඒ දෙන කෑම එක මේ මිනිස්සු දන්නේ හදන්නේ කොහොමද කියලා. ඉතින් ඒ පව් එන් කරන්න හොඳ නැහැ. ඒ දන්නේ පිටපත්. ඉතින් ඒකෙන්න ඒක කියන්න වුණා මට මතක් වෙච්ච ඉඳලා මේ රටවල් වල මොන දැන් චයිනාවලත් මං ගිහලා තියෙනවා. ඒක වුණත් අපි කරවනේ ඒගොල්ලෝ එතන ඇති ආපු මහජන රටක් බලු මස් කන ඔක්කොම කියලා. නමුත් මොන මස් ගෑවත් ඒගොල්ලෝ හරියට හදලා කන්නේ. කන්න පුළුවන් විදිහ. මේකයි වෙනස. Cheers, huh? මේක නොම්බර දෙක දාගෙන තියෙන්නේ මම අන්තිමේ මේක දෙවිල්ල ලෙවල් 3ක් තියෙනවා කියලා 1 2 3 කියලා තියෙනවා දෙවිල්ල නැතිම කියලා තියෙනවා මම මේ 1 දාලා 2 දාලා අවුල්ලා එතන මම දෙවිල්ල අහන මිනිස්සෙක් මම හරි ආසයි දෙවිල්ල කෑම වලට හැබැයි ඉතින් මේ කියලා කොරියාවේ ඇවිල්ලා නම් ඒක ටෙස්ට් කරන්න බලන්න හිතන්නත් එපා ජපානයේ පුළුවන් චීනයේ පුළුවන් කොරියාවේ ටිකක් අමාරුයි මේගොල්ලෝ මිස්සරයි කියන්නේ මිස්සන් එහෙනම් මිත්‍රවරුනි මගේ කෑම එක අන්තිම අඩියට ඇවිල්ලා තියෙන්නේ පත්තසරයි පීන වලින් හදලා කියන්නේ බටකජු වලින් හදපු සෝස් එක හරිම රහයි මේක ඉවරයි ඒක නියම ඩ්‍රින්ක් එකක් බියර් එකක් වගේ තමයි මේගොල්ලෝ ඉන්නේ උනාට බියර් එකට වැඩිය ටිකක් ස්ට්‍රෝං ඔතන මේක තමයි දැන් මේ රටේ තියෙනවා සෝජු උඩට ජපානයේ තියෙනවා සකේ ඒ වගේ ජමේකා වල තියෙනවා රම් ඒ ලංකාවේ තියෙනවා පොල් අරක්කු ඒ වගේ ලෝකල් ඩ්‍රින්ක්ස් තමයි අපි try කරලා බලන්න ඕනේ හරි ෂොක් එකක් හැබැයි ඉතින් මම හරි ආසයි කවදා හරි මේ ලංකාවේ කසිප්පු කියන එකත් ටිකක් හරි ක්වොලිටි එකට එනවා නම් මොකද මේක මෙහෙක අය හදන කසිප්පු జాතියක් වගේ හොඳට හදන එකක් තමයි තේරෙනවද ඒකෙන්ද මේ ලංකාවේ කසිප්පු එකට මේ කසිප්පු කිය මේ පල්ලයට දාන්න නැතුව කවදා හරි මේකටත් හොඳ ලයිසන් එකක් දාලා මෙන්න මේ වගේ බෝතලයකට ඇවිල්ලා හොඳ ක්වොලිටි එකට වදින්න හදුවා නම් අනිවාර්යෙන් ටිකක් මාකට් කරන්න පුළුවන්. මාකට් කරන්න පුළුවන් කියන්නේ ලංකාවටත් හොඳයි. අපේ වෙදර් එක අපේ ගුණයට ගැලපෙන ජීව ජාතිනේ. ඒවා අනිවාර්යෙන් මේ රටවල් වලත් මේ කාල ගුණයට මෙහෙ දේශ ගුණයට අපේ දේශ ගුණයට හරියන ආනයක් නේද? කසිප්පු උනත්. ඉතින් ඒකෙන් නම් මේගොල්ලෝගේ දේශ ගුණයට හදපු ප්‍රින්ස් මේක. එහෙම ඒ තත්ත්වයට යන්න පුළුවන්කම આવොත් හොඳයි. ඉතින් කවදා හරි මට කැමතිෙන් ඉන්න ලංකාවට ඒ තත්ත්වය එනවා.
මේක ගාන ඇවිල්ලා 17000යි 17000 කියන්නේ ලංකා කාලේ උදේ 3500ක් වගේ 3500 වුණාට මේ රස හදිමයි කෑම කද්දි පොඩ්ඩක්වත් ඉතුරු කරන්න හොඳ නැහැ. කොහොම අන්න ඕනේ එහෙම තමයි අම්මා මට කියලා දීලා තියෙන්නේ. කෑම විසි කරන්න හොඳ නැහැ. මොකද මිනිස්සු ඉන්නවා ලෝකේ අන්න නැතුව මැරෙන්න. ඇත්තා ලංකාවේ ඕක එච්චර තේරුම් නැති වුණාට කොස් ගෙඩියක් හරි තම්බගෙන කන්න පුළුවන් වාසනාව ශ්‍රී ලංකාවට තියෙනවා. නමුත් ලෝකේ මිනිස්සු ඉන්නවා සෑම නැතුව මැරෙන්න හිතන්න කොහමද ඒක කියන්නේ. ඉතින් අපි කොහොමදාවත් කෑම අතුරු කරන්න හොඳ නෑ කල්පේ. මේක මමත් පිළිපදින දෙයක් ජීවිතේ. ඔය බුෆේ වලට එන්න ගියාම මල පෙරේත ගමට බෙදා ගන්න එපා මේ විසි කරන්න. එදාන මෙහෙම බෙදාගෙන නෝ අන්තිමට එහෙමම විසි කරන්න. එහෙම කරන්න එපා. බුෆේ එකට ගියාම 10 පාරක් බෙදාගත්තත් ලැජ්ජ වෙන්න දෙයක් නෑ. කෑම ඉතුරු කරන්න ලැජ්ජ වෙනවා. කෑම කවදාවත් විසි කරන්න. ඔය ගොඩක් මම දකිනවා බුෆේ වලට ගියාම ඒක නිකන් දෙන්නේ නිකන් තියෙන්නේ ඔහේ බෙදාගෙන අවිල්ලා විසි කරන අපරාධ කනක්වත් නෑ. මිනිස්සුන්ට ගන්නත් නෑ. සමහරවිට සත්ත්වයට ගන්නත් නැති වෙයි හෝටලේ සත්තුන්ට ඒක මේ දෙන්නේ නැත්නම්. එහෙනම් ඔන්න අන්තිම කටකනෝ ඕගොල්ලෝ ඔක්කොටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනවා? 감사합니다. 안녕하세요. ජය වේවා. ආයි බුවා.